අද මං කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ග්‍රීන් වයින් ස්නේක් හෙවත් ඇහැටුල්ලා ගැන. ශ්‍රී ලංකාවේ හමුවන කොළ පැහැති සර්පයන් අතරින් වඩාත් සුලභව හමු වෙන හා මිනිසුන් හොඳින් හඳුනා ගන්න ඇහැටුල්ලා රුක්වාසී සුළු විෂ සර්පයෙකි. ඇහැටුල්ලට කියන තවත් නමක් ඇස්ගුල්ලා නමින්ද විවිධ ප්‍රදේශවල මෙම සර්පයා හඳුන්වන අතර එම නම හුදෙක් මිත්‍යාවක් මත පදනම් වූ එකකි. ඇහැටුල්ලන් මිනිසුන්ගේ ඇස් ඉලක්ක කර පහර දී ඇස් ගලවන බව ජනවහරේ ඇති මිත්‍යාවකි. දිගු සිහින් සිලින්ඩරාකාර ශරීරයක්ද ගෙලෙන් පැහැදිලිව වෙන් වූ දිගැටි කොළයක හැඩ ඇති හිසක්ද ඇහැටුල්ලාට ස්වභාවයෙන් හිමි ඇති අතර ශරීරයේ පාර්ශවික පෙදෙස පැතලි වන අතර ප්‍රෂ්ටියව තද කොළ හෝ ලා කොළ පැහැයෙන් සුලභව හමුවේ. ඇහැටුල්ලා කොළ මිශ්‍ර කහ පැහැයෙන්ද කලාතුරකින් දුඹුරු පැහැයෙන්ද හමු වී ඇය. තම රුක්වාසී ජීවන රටාවට මහඟු උපකාරයක් වන දිගු පරිග්‍රාහක නැට්ටක් හිමි ඇහැටුල්ලා ඒ භාවිතයෙන් කුඩා අතුවල එල්ලී ගොදුරු සොයයි. හිසේ යටි තොල් සුදු පැහැවන් වේ. තල්ල පුරාවට මෙම සුදු පැහැය දැකගත හැක. උදරීය කොරළ දෙපස කහ හෝ සුදු පැහැතිය. මේ නිසා පාර්ශවික දේහ කොරළ හා උදරීය කොරළ සුදු පහ කහ රේචාවකින් වෙන් වී ඇති ලෙස පෙනේ. උදරීය පැහැය බොහෝ විට ලා කොළවන් වේ. දුඹුරු පැහැති උදරීය කොරළ පිහිටි ඇහැටුල්ලන්ද වාර්තා වී ඇත. නාස්පුඩුවත් ඇසත් අතර ඇති ලෝරියල් ප්‍රදේශයේ අවතලව පිහිටීම නිසා ඇස් දෙකම එකම වස්තුවක් වෙත නාභිගත කිරීමේ හැකියාව ඇහැටුල්ලා සතු ඇය. ඇහැටුල්ලා බොහෝ විට වර්ධනයත් සමග තුණ්ඩ කෝරළය දික් වී තුණ්ඩ නෙරීමක් ලෙස පිහිටනු ලැබේ. ඇහැටුල්ලා ඇස හිසේ ප්‍රමාණය හා අනුපාතව සැලකීමේදී තරමක් විශාල වන අතර තිරස් කණීනිකාවක් පිහිටනු ලැබේ. ඇහැටුල්ලා කලබල වූ විට තම ශරීරයේ ඉදිරි කොටස පුම්බාකට හැකිතරම් විවෘත කර ආරක්ෂක පියවරක් අනුගමනය කරයි. ඇහැටුල්ලා මෙහිදී අන්තර් කොරළ වර්ණ වන කළු සහ සුදු වර්ණ හරස් තීරු ලෙස දිස්වේ. දිවාචාර සර්ප විශේෂයකි. ගෙවතු ආශ්‍රිතව නිතර දැක්ගත හැකි වේ. ඇහැටුල්ලා අනන්‍ය වූ වර්ණයත් හා ශරීර ස්වභාවයත් මෙම සර්පයා පහසුවෙන් හඳුනා ගැනීමට මිනිසුන් තුළ ඇති හැකියාවට හේතුන් ලෙස දැක්විය හැකි වේ. ඇහැටුල්ලන් ඉහළ කඳුකරේ හැරුණකොට දිවයින පුරා දේශගුණික කලාප සියල්ලේම පාහේ ව්‍යාප්තියක් දකින්න ලැබෙයි. ඇහැටුල්ලන් ප්‍රජනනයේදී අණ්ඩජලාභුජතාව පෙන්වන green colored Sri Lankan hump-nosed vipers වරකට පැටවුන් 5-23ත් අතර සංඛ්‍යාවක් ප්‍රසූත කෙරේ. ඇහැටුල්ලන් උපතේදී පැටවුන් 20ත් 35 සෙන්ටිමීටර් තරම් දිගකින් යුක්ත වීම සෙන්ටිමීටර් 200ක් තරම් දිගකට වර්ධනය දැකගත හැකිය. ඇහැටුල්ලගේ ප්‍රධාන ආහාර වන්නේ කුඩා මීයන්, කුරුල්ලන්, කටුස්සන් වැනි කුඩා උරගයින්ද, ගෙම්බන් සහ වෙනත් කුඩා සර්ප විශේෂ මත යැපෙන අවස්ථාද වාර්තා වී ඇය. ඔපිස්තොග්ලිෆ් ආකාරයේ විෂදල මුඛයේ උඩු ඇන්දේ පිහිටයි. ඇහැටුල්ලගේ විෂ මිනිසාට හානි කිරීමට තරම් පරිතාමය වී නොමැති අතර දූතනයකින් පසු ඇහැටුල්ලා දූතනයට ලක් වූ ස්ථානය ඉදිමීමකට ලක්වන බව වෛද්‍ය වාර්තාවල සඳහත් වේ. දැඩිව සිදුවන වන විනාශය, මිත්‍යා හේතු කොටගත් අනිසි බිය හේතුවෙන් සිදුවන මරා දැමීම් හා මාර්ග අනතුරු මෙම සර්ප විශේෂයට ඇති ප්‍රධාන හානිකර සාධකයි. අදට ගෙනාපු වැඩසටහන මෙතනින් නිමාවට පත්වෙනවා. නැවතත් අලුත් වැඩසටහනේ හමුවෙමු.